හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහමද උන්ති? අද ප්ලේ කරන්න යන්නේ ග්‍රැනී කියන ගේම් එක. ඉතින් අද මම ග්‍රැනී ගේම් එකෙන් කාර් එකෙන් පැල්ලෙන් හදන්නේ. ඉතින් මේ පළවෙනි ග්‍රැනී ගේම් එකනේ. අපි ඊතුරු ගේම් ටිකත් පස්සේ ප්ලේ කරමු. අපි එකෙන් පටන් ගමු. ඉතින් පටන් ගත්ත ගමන් මෙන්න මේ වාස් එක අරන් ගිහිල්ලා මෙන්න මේ මුල්ලට දෙපාරක් දාගෙන දුවලා ගිහිල්ලා මේසයට හැංගෙනවා. හරි, ඉතින් මම අද ප්ලේ කරන්නේ normal mode. දැන් ග්‍රැනී එනවා ඉතින්. ඔය මෙයා තමයි ග්‍රැනී. අපි ග්‍රැනී ආච්චි. ගොඩක් වයසයි. ඇත්ත කියන්නේ බෑ. හරි, ඉතින් දුවලා අපි දැක්කා. අපි මේක අස්සරින් රිංග ගන්නවා. ග්‍රැනී අල්ලගෙන බෑ ග්‍රැනීට කරන්න. ග්‍රැනී වයසයි. අපි මේ කාකි එක එතෙන්ට දාගමු. තර ග්‍රැනී එතෙන්ට එනවා. එතකන් අපි දුවලා ගිහිල්ලා පල්ලෙහා තට්ටුවට යනවා. තේරුණානේ? හරි, ඉතින් කාර් එකේ දිග අරගෙන එකේ තියෙන වෙපන් කී එක ඊළඟට මෙන්න මේ දොර අරගත්තා. දොර වාෂ්පය අරගත්තා. ඊළඟට ගිහිල්ලා කාකි එකට පාරක් දැම්මා. දුවලා ගිහිල්ලා හැංගුණා. ඉතින් අද මම කාර් එකෙන් පැල්ලේ යන්නේ. ඒකට අවශ්‍ය බඩු ටික එකතු කරගන්නයි තියෙන්නේ. ඉතින් තව කානුවෙන් පයින්න තියෙනවා. තව තියෙනවා දොරෙන් පයින්. අපි පස්සේ පයිමු. ඉතින් අපේ ග්‍රැනී ආච්චි එනවා. දොර වැහුවා. පොල්ල දැම්මා. ග්‍රැනී ඇතුලේ හිර වුණා. ග්‍රැනී ඇතුලේ ඉන්නවා. දැන් දුවලා ගිහිල්ලා වෙපන් කී කරන් අපි උඩ තට්ටුවට යන්න කලින් මෙතන තියෙනවා බැටරිය. එක අපිට ඕනේ න ะ. ඒක මෙන්න මෙතෙන්ට දාගන්න. හරි, දැක්කනේ ග්‍රැනී විනාඩියක ශකමු. අපි දුවලා ගියමු උඩට. ඉතින් විනාඩියයිනේ. මේ මම normal mode play කරන්නේ තමයි විනාඩියක්. නැත්තම් easy mode විනාඩි දෙකකුයි තියකුයිද කොහෙද? ළඟට මොකද? ඊළඟට hard mode විනාඩි 60ක්ද කොහෙද? ඊළඟට screen mode ගන්න තියෙන අමාරුම ක්‍රමේ 30 seconds. ඉතින් පේනවනේ. ඔන්නම යන්නේ. ග්‍රැනී ගහන්න තියෙන අමාරුම විදිය තමයි screen mode. තර ග්‍රැනී බිඳගෙන ඉන්නේ. හරි, අපි දුවලා යමු පල්ලෙහා තට්ටුවට. දැන් ග්‍රැනී හැරිලා දන්නේ. ඉතින් අපි හැරිලාද බලමු. මේක දැම්මොත් ග්‍රැනී දුවගෙන එනවා. ග්‍රැනී සද්ද එනවනේ. කොම් වාංග. හරි, ඉන්න ග්‍රැනී. ග්‍රැනී මෙලියද? ඔයෙන් දෙක. ග්‍රැනී හොඳ උණ්ඩයක්. මේ උණ්ඩ ඉතින් ආයි පාරක් ක්ලික් කරන්න පුළුවන්. මේකෙන් ඉන්නේ සීන තියෙන එක. අපි මේක පස්සේ ගමු. තව අපිට බඩු දෙකක් තුනක් එකතු කරගන්න තියෙනවා. මේකේ තියෙන පොත. මේ පොතත් ඕනේ. අපි එකෙන් උඩම තට්ටුවට යන්න ඕනේ. උඩම එකට නෙමෙයි, දෙවෙනි තට්ටුවට. දෙවෙනි තට්ටුවේ මෙන්න මෙතන තියෙන ලීවරය අපි දාගමු. ඉතින් ග්‍රැනී කාමරේ ගොඩ දෙනෙක් දන්නවද දන්නේ. ඉතින් මේ ග්‍රැනීගේ දුව ඇන්ජලිනා යා මන් නිදහස් කළා. එයා විල ඉතින් දැන් අපිට වදින්නේ. එයා කරන්නේ දැන් උතරින් නිදහස් වුණාම එයා අර ග්‍රැනීගේ ඇඳ හරියෙන් යතුරක් ගෙනත් දානවා. අපේ යතුර ඕන. අන්න ඒක. තාම නිදියති නේද ග්‍රැනී? නිදියති. මෙන්න මේක මෙන්න මෙතනින් දාන්නයි තියෙන්නේ. ග්‍රැනී නෑ දුවලා යමු. හැරිලා දන්නේ නැති. ඕ ක්‍රොස් බෝ එක මෙන්න දිනා. මොකද ඒක නැතිලයි කියලා.
ඉතින් ආයෙම සුපුරුදු පරිදි සද්ද දෙක තුනක් දාලා ග්‍රැනිව සද්ද පූජාවෙන් ගෙන්න ගන්නයි තියෙන්නේ. ඉතින් මේකේ ග්‍රැනි ගහන්න වලට අමාරුයි නම් මං කියලා දෙන්නම් ගහන්න ක්‍රම ලේසි වෙන තුන් දේවල් ටිකක්. මේ දේවල් තුන මතක තියාගත්තොත් උඩට ග්‍රැනි ගහන්න ලේසි. ග්‍රැනි එක හොඳේ දෙක ටිකක් අමාරුයි. ඉතින් ග්‍රැනි පළවෙනි මං කියන දේ තමයි ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් අහලා ඇති. ඉතින් ග්‍රැනි ගෙදර තුවක්කු තියෙනවා. ඉතින් තුවක්කුවෙන් ඔයාලට පුළුවන් ග්‍රැනිව සිහි නැති කරන්න මරන්න බෑ. බලන්න ග්‍රැනි යකෙක්නේ. ඒක නැත්තම් ඉතින් පුළුවන්. හරි ඉතින් මෙතන තියෙනවා අර ස්ටාර්ට් ප්ලග් එක. එකත් ඕනේ. ඉතින් ග්‍රැනි පේනවනේ. උඹ තමයි ග්‍රැනි. ඉතින් මේකේ තියෙනවා ඔය මං දාලා බෙව කාමරේ සිහි නැති නේ දාන්නේ. අර තැම්බිලා මැරෙන්නේ. ඒක තියෙනවා. තව තියෙනවා. මොකක්ද ෂොට් ගන් තියෙනවා. අර ක්‍රොස්බෝ එක තියෙනවා. තව තියෙනවා ෆ්‍රී ස්ක්‍රැප් තියෙනවා. තව පෙපර් ස්ප්‍රේ එකක් තියෙනවා. පෙපර් ස්ප්‍රේ එකෙන් ඉතින් අර ග්‍රැනිට ස්පේන්න තියෙන විතරයි. ඊළඟ තරුත් පායලා. ඉතින් මෙන්න මේක ලින්දටයි හයි කරන්න ඕනේ. ලින්දේ තියෙන අල්ලුව. ඒකේ තියෙන වතුර නෙමෙයි. ඒකෙන් අපි ගන්න වතුර නෙමෙයි. ඒකෙන් ග්‍රැනි කාර් එකේ අවශ්‍ය එන්ජින් පාර්ට් එක මේක ඇස්සට දාලා වහලා. ඔය තියෙන පීනවනේ ග්‍රැනිගේ මොලි. කවන්නේ. මෙන්න මෙතන තියෙන ෂොට් ගන් පාර්ට් එකත් අපිට ඕන වෙනවා. ෂොට් ගන් එක හදන්න කැලි තුනක් අවශ්‍යයි. ඉතින් දුවලා යමු. ඉතින් අතින්ටම තමයි යන්නේ. ඒකේ දෙන්න දාලා මෙතන දෙන ස්පෙෂල් කී එක. මේක නම් මට ඕනේ වෙන්නේ. මේක අර මකුළු එකකින් මකුළු ආච්චි නෙමෙයි. නිකන් අර පොඩි මකුළු එකකින් හොරතලෙක් වගේ. අන්න යාව තමයි මොකෙන් ඕනේ. ඉතින් මේක ගැන සද්දයක් දාන්න. නැත්තම් ග්‍රැනි හදිසියට හැරලා හිටියොත් කියන්න බෑනේ. ඉතින් දැන් ග්‍රැනි හැරලා හිටියොත් එතනට දුවගෙන යයි. apa ini dia yani kita dalam සද්ද පූජාව වෙයිනේ ග්‍රැනි. ග්‍රැනි මම මේ පාර්ට් එක ගන්නවා. ඉතින් ග්‍රැනි දන්නේ නැත්නම් මෙතෙන්ට මම ගෙන ගන්න ග්‍රැනිව සීන් නැති කරන්න කියලා. ඉතින් මෙතනින් තියෙන ලීසි බං. ඔය ඉස්තර ලීසි දුර. ග්‍රැනි ළඟට එනවා මම තියෙනවා. I think ග්‍රැනි විනාඩියක ෂාවු. අප්පා පොඩි දෙයක් අමතක වුණා. ඒ දෙයත් අපිට ඕනේ වෙනවා. එතෙන් දින අර කරාමයක් වගේ. ඒ කරාමෙත් අපිට ඕනේ වෙනවා. ඉතින් අපි දුවලෙමු. ග්‍රැනි ඉතින් ඉදි. ඉතින් දෙවෙනි දේ තමයි අර පළවෙනි දේ මම කලින් කිව්වනේ. දැන් දෙවෙනි දේ තමයි මේ ග්‍රැනි ගේම් එකේ තියෙනවා රටා පහක්. රටා පහට තමයි බඩු එහෙම වෙන්නේ. කියන්නේ රටා පහට බඩු ටික චේන්ජ් වෙනවා. ඉතින් වෙනස් වෙනවා. ඉතින් මම මේ ගන්න දෙවෙනි රටාව. දෙවෙනි රටාව ටිකක් ලේසි මට නම් වෙදි. අර ඇන්ජලිනා පේනවනේ අර ග්‍රැනිගේ දුව අපිට යතුරක් දීලා ගිහිල්ලා පේනවනේ. එච්චර හොඳද කියලා. දැන් දුවලා යමු. පල්ලෙහාට. හරි දැන් ග්‍රැනිව ගෙන්න ගන්නයි ඕනේ ආයෙත්. දැන් ග්‍රැනි ෂුවර් එකටම ඇහැරිලා ඇත්තේ. ග්‍රැනි උඩ බලාගෙන ඉන්නත් දන්නේ. ඉතින් ග්‍රැනිව මෙතෙන්ට ගෙනත් ගියම ලේසි. ග්‍රැනිට පාත්‍ර එන්න බෑ. ග්‍රැනි වයසයිනේ. ග්‍රැනි වාංග භාෂාවෙන් ග්‍රැනි ආවනේ. ඉතින් ග්‍රැනි එනකොට මියුසික් එකක් දාන එක නම් ගොඩක් යූස්ෆුල්. කො එළියේ ඉන්නවා ග්‍රැනි. ග්‍රැනි බයලා ගිහලා ගන්නනේ. හරි කාවම නේ.
පිළිපණු ගායට හොඳ බෙහෙත්. මේක ඕනේ වෙනවා දැන් අපිට. ඒක මොඩිය වගේ ශික්‍රයන් කන්නේ. ඉතින් ග්‍රැනි ආයිමත් ශාහු නිදි. ඉතින් අපි දුවලා ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ස්ක්‍රූප් එක. ඒක නම් වෙනස් වෙන්නේ. ඒක උතරමයි තියෙන්නේ. බලන්න ග්‍රැනි ගන්න බැරි වෙන උඩින් තියලා. ඒක මම කොහොම හරි ගන්නවා. මම දැකන ඔය වගේ වැඩක් අපිට මේකෙන් කරගන්න පුළුවන්. කොච්චර ඊසිද බලන්න. ග්‍රැනි මට යන්න දෙන්නේ නැති වෙයි. එහෙනම් මම උතරින් දානවා. එනකොට ග්‍රැනි නැතිලා තියෙනවා. මෙන්න මේක ඕනේ නෝ. ග්‍රැනි මොන්න. පේනන් දැන් ග්‍රැනි ගිහිල්ලා. ග්‍රැනි වැනිෂ් වෙලා. මේ ස්පයිඩර් එකක් ඕනේ. ඊට කලින් අර පඩිපලක් තිබ්බනේ. පඩිපලයට තියෙනවා අර සේප්පුවේ යතුරු. ඉතින් මට අපිට ඒකත් ඕනේ නා. ඉතින් මේ ගලන්න ස්ක්‍රූප් එකක් ඕනේ. ඉතින් මේ සේප්පුවේ යතුරු. සේප්පුවේ යතුරු අපිට අවශ්‍ය වෙනවා. දැන් අපිට යතුරු දෙකක් තියෙනවා. පේනවද? ස්ක්‍රූප් එකක් ඕනේ නා අපිට. අප්පා ග්‍රැනි ඇවිල්ලා. ග්‍රැනි ආයි නිදියන්න හදන්නේ වෙයි. ඒ ග්‍රැනි හරි මෝඩයි. අප්පා ග්‍රැනි මීකටුකුත් දෙම කියන්නේ. වැඩක් උනේ යන්නේ ඒකේ. යන්න දෙන්නකෝ ග්‍රැනි. අයියෝ. පද්දී නිකලි. අප්පා මෙතන මේ මීකටුර දාලානේ. හරි. මොනවද එතනද මේ ග්‍රැනි කියන්නේ. බලන්නකො අපරාධෙ නිතර වෙලාව ගියානේ. කමන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි මීහෙට ග්‍රැනිගේ යට තට්ටුවට කියන්නේ මකුළු ආච්චි ඉන්න තැනට යන්න පුළුවන්. තව ටික වෙලාවකින් අට යාලව නරඹන්න හැකියාව මම ලබා දෙන්න. දැන් මම තා වැඩ දිනන කරා. ස්ක්‍රූප් එකක් තෝරන්නේ අපිට. දැන් අපි මකුළු ආච්චි බලන්න යන්නේ. කෙනෙක් ග්‍රැනි එයා ස්පයිඩර් ඇන්ජලිනා ඉංග්‍රීසියෙන් කිව්වොත් මම දන්නේ හැටියට. මම වැඩනම් කලින් කමෙන්ට් එකක් දාන්න ඕර. වැඩෝ හිම ඉන්නවනේ. ඉතින් ග්‍රැනි ඇවිල්ලා බලන්න. ග්‍රැනි ආයිත් පූජාව කරනවා. මොඩ ග්‍රැනි. ඉතින් ග්‍රැනි ආයිම සිහින නැතුණා. මොන තරම් දුකද? ආච්චි කෙනෙක් නේද? පිනවනේ සිහින නැති කරන්න හොඳනේ. සීනි. ඉතින් මක් කරන්නද? මම මේකත් ඕනේ නා. අපිට තා ටික ලුහු ගෙමක් ගහන් තියෙනවා. ඔතන. ඒ වෙදි පස්සේ කරමුකෝ. වෙන ග්‍රැනි වැටිලා. වැනිසුත් වෙනවා. ඉන්ස්ටන්ට් අතුරු දහන් වෙනවනේ. තව ටිකින් මේකත් තියෙන ඕනේ නෑනේ. මේකට මෙන්න මෙතන තියාගමු. ඉන්ද්‍රණී හැල්ලේදී විනාඩියක් අනේ උච්චරින්මට යනවාද කියලා මට නම් හිතන්න බෑ. අනේ මන් දන්නේ නේද? කවුද දන්නේ? සාද කරන්න කිසිම භාණ්ඩයක් නැහැ. ඉතින් ක්‍රොස්බෝ එකෙන්ම සද්ද පූජාව ලබා දෙනවා. ඉතින් බිත්තර කොට්ටුවක් ගන්න පිනවනේ. ඒක පොලේ ගෙවුවම ග්‍රැනි ඒකේ සුවඳට දුවගෙන එනවා. ග්‍රැනි ආසයි හරීම ක්‍රොස්බෝ කොට්ටු ගන්න. පිනවනේ. දුවගෙන එනවා. පිනවනේ මෝඩයි. හරි මෝඩයි. කවන්නේ. මෝඩකම් පැත්තට දාමුකෝ. හරි ඉතින් දැන් අපිට පළවෙනි
දැන් කාර් එකට බැටරි හයි කරගන්න බෑ. වෙන එකට හයි කරලා දෙන්නේ නෑනේ. ඉතින් බැටරි හයි කරගත්තා. ළඟට ස්ටාර්ට් ප්ලග් එක ගනින්න. ඒක හයි කරගත්තා. ඒකත් හයි කරගත්තා. ඊට අපේ එන්ජින් පාර්ට් එක ගත්තා. ඒකත් තියාගත්තා. ඒක දැන් ටික තද කරගන්නත් ඕනේ. ඔක්කොම කරගන්න ඕනේ. ඉතින් තව අපිට තියෙන්නේ පැඩ්ලොක් කීයක ඕනේ. ග්‍රසලින් කෑන්ඩි ඕනේ. තෙල් කෑන්ඩි. ඊළඟට එච්චරයිනේ. ඔය එච්චරයි. ඒත් ඉතින් මේ පැඩ්ලොක් කීයක තමයි හොයන්න ටිකක් අමාරු. වහම්. මේක ඇස්සේ කා කීයක තියෙනනේ. ඒකත් ඕනේ. දැම්ම ඕනේ. පස්සේ ගමුකෝ. ඉතින් මෙන්න මේ හැරින් දාලා තියාගන්න. අර මේ ෂොට්ගන් පාර්ට් එකත් අපි හයි කරගමු. ඊට අපි ග්‍රැනිව නිදි කරවමු. ඉතින් හැම වෙලේම ඕක නෙවෙන්නේ. ඉතින් මේ ගිහලා හයි කරගමු. දැන් දුවල් යමු. මොකද දැන් ග්‍රැනි හැල්ලේ. අප්පා. ඔය දන්නේ ඉන්නේ. පියන ග්‍රැනි හැරෙනා ඉන්නට. කොහෙද ඉන්නේ? ඒක වට්ටම් බිමට. සද්දයක් ආන්නේ කවන්නේ. ඒක වෙන්නේ නැහැ. කවන්නේ පොඩි ශබ්ද පූජාවක් දාමුකෝ. ඒක සද්දයක් කියන්නේ ඇද මන් නැහැ. මම දැන් ග්‍රැනි මට සද්දයක් වුණා ග්‍රැනි ඉන්නවා. එන්නේ දුවන්නේ. එන්නේ. ගුටි කන්නේ ඉන්නේ. වෙනම කොටවත් නෙමෙයි. ග්‍රැනි වෙන්නේ ගුටි කන්න. මම ඉතින් දැන් අපි ඉදවල දුරෙමු. දැන් අපි මම යන්න හදන්නේ පල්ලිහා තට්ටුවට. ඒ කියන්නේ මකුළු ආච්චි. දැන් ඔබලාට බලාගත හැක. තේ ස්කොරුප්පිනිකයි වීල් ක්‍රැන්ක් එක දාලා මාප්පයි. පීනන්ටි. ග්‍රැනි කියන වැරද්ද. ග්‍රැනි තමයි මම මේ යාගේ පාළු විතර හිර කරගෙන තියෙන්නේ. පීනන්. මේක වැටුනේ නැත්නම් ආයි වදයක්. ආයි උඩට එන්න බෑ. මේකත් අරන් වැටෙන්නේ නැද්ද? පීනන් කාණු වතුර. මට නම් ජල බීතිකාවත් හැදෙනවා. කොයි විලාස. මෙතන මකුළු නේද? පොඩි මකුළු එක. අදින් පොඩි විලාසකින් වලට ඒ ප්‍රධාන කැරක්ටර් එක වෙන දැන් ග්‍රැනි කාණුවට ඉන්නේ. අදින් දැන් වල මකුළු ආච්චි බලන්න පුළුවන්. මකුළු ආච්චි උගියා හරිද අපි මෙන්න මෙතෙන්ට දුවලා ගිහිල්ලා මේක හයි කරගමු. එතනට වෙහිලා තියෙන දොරවල් ටිකක් තියෙනවා ඒව ඇරෙනවා. මේ මිටියක් තෝනි. එන්න මේකට අපි රිංගනවා. මොකද ඇවිල්ලිද? අන්න මොකක්ද බයිද? අතර මෙයාට ලබයි කියලා මුර්ගන්නේ කාඩි කපි මෙයාට මෝඩේ කණි මිටියට මන්නේ මොනවද වයසයි මෝඩ වයසින්ද වෙන්නේදී අපි හිතමු එහෙම. මේ කොහෙද? මේ කොහෙද යන්නේ කියලා දන්නේ. මේ පිටිය තියෙන්නේ. ඔයාලට මතකනේ. මම සද්දවලට ඉන්නේ තේ. වාම තියෙන. නිකන් ගොරට ඇල්ල දෙමනම් පවුන. අහන්න බැරිද? කොහොමද බැරි? බැරි නම් නිකන් ඉන්න. මේ අපරාධ කියලා වහන්න හැදුවේ. ඉතින් ස්පයිඩර් ඇන්ජලිනා යනකන් නෙවෙයි.
කොහෙන් එයිද? කොහෙන් එයිද? අනේ කන්නේ කකුල පිටින් තෝරලා කන්නේ මාපියා කන්නේ දෙන්න ගන්න නොකරින්ද මේ කොහෙද යන්නේ? හිට යන්නේ නම් ඉතින් පොඩි වැඩක් තියෙන කරගන්න. ඇයි හිටම යන්නේ? මෙහා ඉන්නේ බයි. මෙහාට එන්න. ඉතින් කන්නේ. හරි දැන් ඔයා හරියට තේරුණාද? වැටුණා. අන්නේ යන්. ඉරානි. ස්පයිඩර් ඇන්ජලිනා. දෙති මෙහෙන් එන්නකෝ. වරින්. එන්න මං යන්න ඕනේ පැත්තටනේ ඉන්නේ ඔය. මන්ට වාංග. ගානන්නේ. ගාන නැත්තේ අපි මොකද නටන්නේ? කිරිපණු ගාන. හරි. මෙතනින් යන්නේ ඉතින්. පියන් උඩ කොග්විල් එක මුණා. ජන මහන්සිනේ කොග්විල් එක. Ini aman dur. Yan dur. Mari. Kuno nak kan deh. Bayar itu. Bayar itu. Karyannya kan lu. Di parhiruna ada. Parhiruna ada. Aneh hirane lu. Ini aku makan lupa. Makan lah. යන්නෙත් නේ. වරෙන් මෙන්න මෙහාට. කාර කරනවා. වරෙන් මෙන්න මෙහාට. ඉන්න ස්පයිඩර් ඇන්ජලිනා යනවා. රින්ගන්න පුළුවන් වී. ආමි උට එපා වෙලා. පියානි මම මකුලට පවා එපා කරනවා. ඒයිදයි. ඕනේ අයන්නේ බඩියන මාරු දෙකින් වලා ඒ දුටුවේ ස්පයිඩර් ඇන්ජලිනාගේ විකාර දෙකින් ස්පයිඩර් ඇන්ජලිනා ගියා. දැන් මම ග්‍රැනීගේ නාටකම් බලට නෑරබිය එක yang नीचे घूमना करें मीडिया बार apa देखकर lebih kadang ini dihilang mana ya ini namanya mereka jangan waiting ini dah kan tuh kemana oh pasir aku hindar dia Spider Angelina ya. Eko haga. Allah. පුළුවන් නම් විතරයි හොඳේ. ඔය වයසක කට්ටියට අල්ලන්න බෑ. මං කරිනුත් ඔක කියලා තියෙනවා. අයිස්ක්‍රීම් ට නම් අල්ලන්න පුළුවන් ඉතින්. ඌට අල්ලන්න ඕන නම් අල්ලගන්න කියන්නේ. ඌ අල්ලන්නේ. අද අයිස්ක්‍රීම් ගේම් ප්ලේ එකක් දාන්න පොඩි ඉන්න ඉතින්. මම දැන් ඊළඟට විතර දාන්නම් බලන්න.
ඉතින් අපි දුවලා ගිහිල්ලා උඩ තට්ටුවේ තියෙන අර ලෑලි ටිකක් තිබ්බේ. ඒක ගලව ගන්න ඕන. හරි දැන් දුවලා ගිහිල්ලා ලෑලි ටික ගලවගමු. 1යි 2යි 3 මෙටි ඕනේ. මෙටි දාව මෙන්න පල්ලෙහාට. වැටුනේ. දැන් මෙන්න මේක දාන්න තියෙන්නේ. දැන් ඉතින් මේකේ පොඩක් ගලවගමු. පීනානේ ග්‍රැනී ගෙදර හරි පොට්ටයිනේ. කෑලි පව ගැලවෙනවා. කමන්නේ. දැන් දුවලා ගිහින් මෙන්න මේ ෂොට් ගන් පාර්ට් එක උත් අපිට හම්බුණා. පීනවනේ. කද්දි. දුවලා ගිහිල්ලා ෂොට් ගන් එක සවි කරමු. රන්ට ග්‍රැනීට හොඳ විටි වෙලා දෙමු. හරි. ඔන්න පළවෙනි පාර්ට් එක අපි සවි කරගත්තා. අන්තිම ඊළඟ පාර්ට් එක මෙන්න මෙතන කාණෙන් අපිට හම්බුණා. ඉතින් මේ වගේ තමයි ඔයාලට දෙවෙනි පැටර්න් එකේ තියෙන්නේ. ඒ කියන්නේ ගේම් එක කරාම තියෙන්නේ පළවෙනි පැටර්න් එක. ඊළඟට තියෙන දෙවෙනි පැටර්න් එක. ඉතින් ගේම් පහක් තියෙනවා. පහට පස්සේ ආයෙ ඉතින් එකට යනවා. තේරෙන්නේ නැති කට්ටියට කිව්වොත් ඒ පොඩි සද්දයක් දාගන්න ඉතින් වරින් ග්‍රැනී දැන් ඉතින් අද දිනවා. අද නම් දිනවා. වරි. මෙච්චරයක් දෙකණි පව් කියලා හිතෙනවා. දැන් මම වැටිලා ඉන්නේ. කරන්න දෙයක් නෑ ග්‍රැනී. ජීවිතේ හැටි. දැක්කනේ. ඒකේ තමයි වැඩි වෙලාවකට සිහි නැති වෙන්නේ. හරි අපි දුවලා යමු. උඩට තට්ටුවට. ඉතින් පැටර්න් එක දැනන් හිටියේ නැත්නම් ගේම් එක ටිකක් අමාරු වෙනවා. තුන්වෙනි පැටර්න් එක කියන්නේ නැත්තම තුනනේ. ඒක තමයි ඉතින් ඔය ග්‍රැනීට ශබ්ද දැම්මම එහෙට යනවා මෙහෙට යනවා. ඒක ගොඩක් කට්ටිය දන්නවනේ. දන්නේ නැති කට්ටියට ටිකක් කිව්වේ. ඉතින් ඔයාට එක තැනකට යන්න ඕනේ. ඒක එක තැනකට දාන්න. ඊනානි ග්‍රැනීගේ සිකියුරිටි සිස්ටම්. ඊවට කොහොමද මාවල්ලන්න? දොරවල් ගලවගෙන යන්නේ. ඒව එන ගලවලා දොරවල් ටිකක් ගලව ගන්න. දැන් තෝපරෙන් යන්න. දැන් ඉතින් මේක පිටිපස්සේ දිනවා ග්‍රැස්ලින් කියන්නේ. ඒකත් ඕනේ නේද? ඕනේ නෑ නැත්තම් නිකන් බබුට එකසට යනවා. I think ග්‍රැනී තාම හැරිලා නැතු ඇති. ඒකත් කියන්න බෑනේ. බෑ. හැරිලා දුවලා පේනවටි එක දවසින් ගහන්නේ. උඹ කියලා අන්තිම ටිකට ග්‍රැනී ඇවිල්ලා පස්සෙන් එළවෙලා ගහුවොත් ඉතින් so sad. කරන් දෙන්නේ. ඉතින් අපි ෂොට් ගන් එක හදාගෙන තින්නේ. ඒකෙම වෙඩි දෙමුනේ. ඔව් ඉතින්. දැන් ඉතින් අපි ෂොට් ගන් එකට බහිමු. රීලෝඩ් කරලා තියෙන්නේ. වරින් ග්‍රැනී. ඉතින් ග්‍රැනී පේනවද බලන්න. පේනවනේ. කැඩිච්ච කාර් එකක යන්නේ කමන්නේ. ග්‍රැනී මාව හිර කරන්නේ. ඒකට පලිය. ආපම් මේක. හරි. අද ග්‍රැනීගේ මගේ කතාව ඉවර වෙන්න. ඉවර වෙන්නේ කොහෙද? යමන් මේ ග්‍රැනී යන්න දෙන්නෙත් නෑ. මැරිලා ශාපයක් කියන්නේ. අන්න උඩ වෙන්නේ. දුවලා යමු. සමහරක් වෙලාවට ග්‍රැනී හොඳයි සමහරක් වෙලාවට ග්‍රැනී නපුයි. අන්න ඒකයි තියෙන අවුල. අපි දුවලා ගිහලා ප්ලේ හවුස් කී එකක් අරන් යමු. තාම ග්‍රැනී නෙදි. දෙම්මේ නම්බර්. හැරිලා ඉන්න පුළුවන් නේද? ග්‍රැනී ඔය බොරුවට විනාඩි 2ක් විනාඩියකුයි තප්පර 30කුයි නිදාගෙන ඉන්නවා කියලා වෙන්න බැරිද? පුළුවන් නේ. I think ඒක ඒ වෙලාවේ බලමු කියනවා. හරි. පොඩි සද්දයක් දාමු. Safety first හොඳයි. I think දෙන්න. දැන් ඉතින් ග්‍රැනී හැරලා ඉන්නවා ඔතෙන්ට ඉන්නේ. පියානේ. දැන් එතන සද්දයක් දැම්ම. දැන් මෙතනින් යනවා. දැන් මෙතෙන්ට එන්නේ ග්‍රැනී. ග්‍රැනී එන්නේ අන්තිමට සද්දේ හිතෙන. දැන් මෙහෙට යනකොටත් උඩ සද්දයක් ඇහුණා.
දැන් ඒ බෙල් එක වන්න දැන් ඉතින් ටී. ඔය ආයෙ වෙන්න අරකට වෙන්නේ. හරි කවන්නේ මෙතෙට වරන්. මේකක්ද? මට ග්‍රැනි දුර ආරින සද්දේ වගේ එනවා. කියන්න බෑ ඉතින් ග්‍රැනි හෙට යනවාද කියලා. කවුද දන්නේ? ග්‍රැනි මෙහි ඉන්නත් පුළුවන්. වෙන්න බැරිද? පුළුවන් අනේ. ඔය වීනෝනේ. ICU තමයි. අපි තෙල් ටික පුරවගෙන ටක් ගාලා වීනෝනේ. රතු කොල්ලේ කහ. නෑ රතු කහ කොල්ලනේ. මං කරන්නේ ඉතින් වෙස්ටර්න් මියුසික් නේ. ඉන්දා දන්නවනේ. ඉතින් පොඩි වැඩි ආඩ් නන්නේ. ආඩ් නෙමින් කරේ. ඉතින් මං මූලික වර්ණ දන්නේ. මප්පා ග්‍රැනි නෝ මං කිව්වේ. ඉවරයි. ශාහබුණානේ. දැන් මෙතන උණ්ඩ ඉවරයි. ඵලයන්කෝ ග්‍රැනි යන්න. විනාඩි තප්පර 30ක් විතර මේ ග්‍රැනිය මට වදිනවා කියන්නේ. මැරිලත්. ඉතින් උණ්ඩ ටිකක් තිබ්බර ටීවී එක ළඟ ඕනේ වෙයි. ඕනෙම නේ. ඉතින් අන්තිම ටිකනේ. යන්න කලින් ආයි ග්‍රැනිට උද ෂොට් ගන් පාරක් දෙනවා. අන්න ඒකයි. මේක විදිහට පල්ලෙට දාගන්න. හරියට හරි. ඔතන දාන්න තියන්න. තාම ග්‍රැනි හෙල්ලලා නැතුව ඇතිනේ. හෙල්ලක් දන්නෙත් නෑ. කලින් කිව්වා වගේ තමයි. කවුද දන්නේ? හරි ඉතින් නේරලා හිටියොත් කියලා. මෙන්න මෙතනින් පුංචි සද්දයක් දාමු. එකපාරක් දැන් මගේ හදිස්සියට මොකක් හරි වුණා. වෙන සද්දයක් ඇහුණා. ඒක ඉතින් එතෙන්ට සිටීම ගානේ මුතින්නේ. එංගනේ හෙට ගිහිල්ලා ඇති. මෙන්න මේකේ බිල් එක වදිනවනේ. ඉන්න මෙතනින් යනවා. අමාරුනේ. මේ දින අපේ හවුස් කී එක යන්න අපි ගන්නවා කොපි එක. ඒක මෙන්න මෙතන තිරෝදට හයි කරාට පස්සේ ඊළඟට ගන්නවා කොපි දෙක. ඊළඟට ඒකත් මෙතන හයි කරගත්ත පස්සේ අපි පැඩ්ලොක් එක හම්බෙනවා. පේනවනේ මං කිව්වේ කලින්ම පැඩ්ලොක් එක ගැන තමයි ටිකක් අමාරු කියලා. I think granny hello idiot isn't a when money safety first. Then granny gathering a little dia. Make on another granny yakni gather badwalta yaksha bale lead in granny lesion ye one nagar pin that look you can write yakramaru get where at the where the name within the dog at the bus. යන්න කලින් ග්‍රැනි මතක් කරගන්න ඕනේ. ග්‍රැනි ගොඩක් හොඳයි. ග්‍රැනි මතක් කරගෙන ග්‍රැනි ඉන්නේ. ග්‍රැනිට බයි කියන්නේ. හලෝ ග්‍රැනි මං යනවා. ග්‍රැනි මට තුවක්කුව එපා. තියාගන්න. හරි ඉතින් අප්පා කාකී එකේ තකුණා ඉතින් කාකී දැන් නැග්ගා ස්ටාර්ට් කළා ගත්තා ඉස්සරහ බොනට් එක කැඩුනා කමන්නේ පෙන්ච් එක අරගන්න ටයි පිටිපස්සට ගත්තා එහෙනම් ග්‍රැනි අපි ග්‍රැනි නයිටි අපි ග්‍රැනිට මොකන්ද මාවල්ලා දැක්කනේ වන් ඩේ ගැහුවේ එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. ලයික් කරන්න ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. පිනත් නෝමල් මොඩ් ගෙවි. ඉතින් හයි ක්වොලිටි දෙමි. ඉතින් එහෙනම් මාමගේ අදට ගිහින් එන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. ඔයාලා දන්න ගේම්ස් කමෙන්ට් කරන්න.
එහෙනම් ඉතින් අතර මං ගිහින් ඉන්නම් මට වස්ස දවසක්.